මම මගේ මේ සිනමා ජීවිතය අවුරුදු 55ක් විතර ඒ කාලය ඇතුළත මම චිත්‍රපට 150කට වැඩි ගාණක් වань හිතන්න රඟපාලා තිනවා. ඒ මගේ චරිතය නිර්මාණයකට ගොඩනගන එක ගැන ලොකු ප්‍රශ්න තියෙනවා. ඉතින් හෙට මට කවුරු හරි මාලිනී ෆොන්සේක කෙනෙක් හොයලා දෙනවා නම් මම හෙටම පටන් ගන්නවා ඒක. මම ටික කාලයක් ඇතරම මට අවස්ථාවක් ලැබුණා ඒ පාර්ලිමේන්තුව නියෝජනය කරා. නමුත් මට පුළුවන් මට්ටමේ හරි අමාරුයි ඒක ඇතුලේ දෙයකට මුහුණ දීලා ඒ ගමන යන්න. මොකද ඒ හා සමානව අනිත් ප්‍රශ්නත් එක්ක. ඉතින් මට පුළුවන් විදිහට මම කරා. මම හිතන දෙයක් තමයි හැමදෙස්සෙම මම මගේ ශ්‍රී ලංකේ සිනමාව ගැන හරි ආඩම්බරයි. මොකද මම විවිධ ජාත්‍යන්තර සිනමා උත්සවවලට ගියාම මම දැකලා තියෙනවා. නමුත් අපේ මේ පොඩි රටේ තරුණ කලාකරුවන් අධ්‍යක්ෂවරුන්ද කාර්මික ශිල්පීන්ද මේ තියෙන සම්පත් යටතේ මේ පෙන්වන දක්ෂකම මම හිතන්නේ ලෝකයක් වටිනවා. හැම කෙනෙක්ගේම චරිතයක් ගත්තොත් චරිත මම හිතන්නේ ගණන් කරන්න බැරි ලක්ෂ ගානක චරිත. ඉතින් මේ හැම එකක්ම විශේෂ චරිත. ඒ කරපු හැම චරිතයක්ම ඉතින් මම හරි ආදරෙන් ආසාවෙන් කරපු චරිත. ඉතින් අම්මයි තාත්තයි මට මේ සිනමාවට මාව මේකට දායද කරලා ඉතින් මගේ යුතුයකම මගේ ජීවිතයේ අවසාන අවස්ථාව වෙනකන් පුළුවන් හැකියතාක් විදිහට මේ කර්මාන්තය සේවය කරන්න. මං හිතන්නේ මං ඉපදිලා තියෙන එකට කියලා මට එහෙම හිතෙනවා. ජීවිතය ගැන නම් මං හරි බොහොම මැදිහත් විදිහට බොහොම සරලව මගේ ලෝකේ මං හුඟක් පුංචි කරගෙන ජීවත් වෙන්නේ. ඒකට ජීවත් වෙන්න හරි ලේසි.